නිකම් බබා හුකුම් පාඩ් දාන්න එපා සේදිරිස්. මෙච්චර කල් මං උඹලා කරන කියන හැමදේම ඉවසගෙන හිටියා. මොකද මට උඹලගේ පෞල් ප්‍රශ්න දාලා නැහැ. පට්ටි ගෙදර එවුණුයි තොපි හූනියම් බැරන යන කොට ගත්තත් මට දාලා නැහැ. හැබැයි එකක් මතක තියාගනින්. ඒ ගෙදර මගේ ලෙයින් හැදෙන මගේ පොඩි එකී ඉන්නවා. උඹලා මේ කරන කියන දේවල් වලින් මොකේ කෙල්ලට මොනවාරි වෙනවා තිබ්බොත් අන්න එදාට තොට බලා ගන්න පුළුවන් මේ උපාලි කියන්නේ මොන වගේ යක්ෂයෙක්ද කියලා. මම කෙල්ලෙනුයි මට මැරෙන්න උනත් පුළුවන් යකෝ. මට මැරෙන්න උනත් පුළුවන්. ඒක නිසා උඹයි මේ තෝනියට එකක් මතක තියාගනින්. උඹලා මේ කරන සක්කිලි වැඩ වලින් මගේ කෙල්ලට මොකක් කියලා දෙයක් වුණොත් මං අන්න එදාට මේකේ තියෙන උණ්ඩයි කික් එක තොපේ ඔළුවට බස්සනවා. තොපේ මිනියවත් අතුරු ගන්න බැරි වෙන පරයා. නවත්තගෙන යකෝ තොගේ දෙඩවිල්ල. පරයා. ඔය යකෝ පරයා. මතක තියාගනින්. තොගේ පිට්ටෝලටවත් තොගේ බැර වචනටවත් මමවත් මගේ කෙල්ලවත් බය වෙන්නේ නැහැ යකෝ. මෙතකම මේකක් මතක තියාගන්න. තෝ කට්ටි ගෙදර එකේ. බෑබිය පරයා මගේ වත්ත කෙලියට. නවත්තගෙන බැල්ලි උඹේ උඩු බිරිල්ල. පත්ත පදුරු. පමහලු කෙරුමා නේ. පමහලු කෙරුමා. එදරිස්. මට නිකම්ම නිකන් ඇට ගැහිච්ච නාකි හම්පඩයක් විතරයි යකෝ. තෝ මගේ එක අතකට මදි. Bapaknya tulta. Saya terus begini gimana tulta ni gila. Nanti palayan. Nanti motor kita kena mati gila mah. Palayan dah.